ඇත්තටම මේක පූජනීය ආදරයක් ගැන කියන කතන්දරයක්. හම්බෙච්ච පළවෙනි ආදරය. ඇයට එක හිතින්ම ආදරය කරනවා තවමත්. හැබැයි ඇය දැන් මන් ළඟ නෑ. ඇත්තටම මේ නිලා ගැනීමට නොහැකි වුවද අත්හැරීමක් නෙමෙයි ප්‍රේමය. ඔයාලා විශ්වාස කරනවද ඒක තමයි සත්‍ය ආදරය කියලා? මුලින්ම ආදරය සදාකාලික හදවතේ තියෙනවා කිව්වොත් ඒක ඇත්තටම නිවැරදි. ඇත්තටම ආදරය කියන්නේ මාර ලස්සන හැඟීමක්. ඒ හැඟීමත් එක්කලා ජීවත් වෙන්න අපි හැමෝම කැමතියි. ඒ ජීවත් වෙන්න අපි හැමෝම කැමති නිසා ඒ ආදරය හැමෝටම ලැබෙන්නෙත් නැහැ. කැමති හැම එක්කෙනාගෙන්ම ජීවිතේ නොලැබී යන අවස්ථාවත් බොහෝමයි. අපි ආදරය කරනකොට හැම කෙනාටම ඒ ආදරය ලැබෙනවා හා සමානව නොලැබී යන අවස්ථාව අනන්තයි අප්‍රමාණයි. ඉතින් අපිට නොලැබී යන අවස්ථාවලදී කොහොමද අපි ඒ ආදරයට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දෙන්නේ? ඇත්තටම මේ ගීතය ඔයාලා හැමෝම දෙනාම අහලා ඇති ගොඩක් ජනප්‍රිය ගීතයක්. නෙලා ගැන්මට නොහැකි වුවද අත්හැරීමත් නොවේ ප්‍රේමය. ඇත්තටම මේ නෙලා ගැනීමට නොහැකි වුවද අත්හැරීමත් නොවේ ප්‍රේමය. ඔයාලා විශ්වාස කරනවද ඒක තමයි සත්‍ය ආදරය කියලා? ඉතින් ගොඩක් අය කියනවා ආදරය කියන්නේ අතහැරීමක් නෙමෙයි, ආදරය කියන්නේ අල්ලා ගැනීමක්, තමන්ගේ කර ගැනීමක් කියලා. ඉතින් මේ ගීතය මුල සිට අගටම අහන්න කියලා. හැබැයි මේ ගීතය පුරාවටම මේ ගීතය අවසානය දක්වා ඇහුවොත් ඔයාට හිතන්න පුළුවන් ගොඩාක් දේවල් මේ ගීතය අන්තර්ගත වෙනවා. මේ ගීතයේ තියෙනවා කොහොමද අපි ආදරණීය සමුගැනීමක් දීලා එයා ගැන එයාගේ අතීතයේ මතකයන් තමන් ළඟ තියාගෙන ඒක විඳින්නේ, ඒකට ගෞරවයක් දක්වන්නේ, ආදරය සුන්දර විඳින්නේ කොහොමද කියලා. ඒ වගේම විරහව කොහොමද ලස්සනට විඳින්නේ කියලා. ඉතින් අපි ගොඩක් දේවල් කතා නොකර යමු අද ඒ ලස්සන ගීතයට. මේ ගීතයේ ගායකයා වෙන්නේ සුනීර සුමංග. ඔයාලා ගොඩක් දන්නවා ඇති ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් ආපු ඒ තරුව සුනීර සුමංග. ලස්සනට ගීත ගායනා කරන ලස්සන කටහඬක් තමයි ඔහුට තියෙන්නේ. ඇත්තටම ලස්සනයි. ඒ ගීතයට ගොඩාක් ගැලපෙන කටහඬක් තමයි ඔහුට තියෙන්නේ. ඒ වගේම මේ ගීතයේ සංගීතය කරලා තියෙන්නේ කපිල අපරැක්ක. කපිල අපරැක්ක කියන සංගීතඥයා තමයි මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ. ඒ වගේම ලස්සන පද පේලි එකතු කරලා තියෙන්නේ මේ ගීතයට නාරද විජේසූරිය. ඉතින් නාරද විජේසූරිය කියන පද රචකයා තමයි ලස්සනට මේ ගීතේ ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන ලස්සන පද ටික තේරුම ඇති. පදෙන් පදේ ලස්සනට ගැලපෙන්න පුළුවන් ලස්සන තේරුමක් ඇති, ගලපන්න පුළුවන් ලස්සන තේරුමක් ඇති මේ පද පේල් ටික එකතු කරලා තියෙන මේ ගීතයට නාරද විජේසූරිය කියන පද රචකයා. ඉතින් අපි යමු මුල් වර්ස් එකට. නෙලා ගැනුමට නොහැකි වුවද අතහැරීමක් නොවේ ප්‍රේමය. බලා දුර හිඳ කතා නොකරන සුසුම් පපුවක සිරකිරීමය. මම පොඩ්ඩක් පොඩි තාලයක් ඇතුව කියලා පෙන්වන්න. පොට ගායනා කරන්න හැකියාවක් නැහැ. ඒකට හැමෝටම ආස හිතෙන ගීතයක්. මේ ගීතය මම මේ කියන අදහස් ටික බලලා ඊට පස්සේ අපේ මේ වීඩියෝ එක අවසන් වෙලා ඔයාලා මේ ගීතය ගිහිල්ලා රස විඳින්න කියලා ආරාධනා කරන ගමන්ම මම පොඩි කොටසක් පොඩි තාලයකින් කියලා පෙන්නන්නම්. නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය. බලාදුර හිඳ කතා නොකරම සුසුම් පපුවක සිරකිරීමය. නෙලා ගැනුමට නොහැකි වුවද අත්හැරීමක් නොවේ ප්‍රේමය. බලාදුර හිඳ කතා නොකරම සුසුම් පපුවට සිරකිරීමය. කොහොමද දීලා තියෙනවනේ ලස්සනට. උපත පේන ටිකේ කියනවා ආදරය කියන්නේ අතහැරීමක් නෙමෙයි. ආදරය කියන්නේ අල්ල ගැනීමක්. හැබැයි මේක ඉතුරු කොටස් ටිකෙන් මම පෙන්නන්නම් කොහොමද ආදරේ අල්ලගන්නේ කියලා. ඉතින් මේක කියනවා නෙලා ගැනුමට නොහැකි වුවද අත්හැරීමක් නොවේ ප්‍රේමය.
බලාදුර හිඳ කතා නොකරම සුසුම් පපුවට හිර කිරීමය. ඉතින් කෙනෙක්ට ආදරය කරලා ඒ ආදරේ ගෞරවාන්විත සමුගැනීමක් දුන්නට පස්සේ ඔහු ඇය අපිට අයිති නෑ. ඔහු ඇය ඔහුගේ ලෝකයක් හදාගන්න. ඉතින් අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ ඈත ඉඳලා ඇය යන දිහා, ඔහු යන දිහා බලලා ඔහු සතුටින් ඉන්න දිහා බලලා ආදරය කරන්න හිත ඇතුලේ. ඉතින් මේකෙදි ගොඩක් කියනවා සුසුම් පපුවට හිර කිරීම. සුසුම් පපුවට හිර කිරීම කියන්නේ ඇත්තටම තමන් ආදරය කරපු කෙනෙක් ගොඩක් මුල් ආදරය කරපු කෙනෙක්ට ගොඩක් දැනෙයි මම මේ කියන දේ. මොකද මුලින්ම ආදරයක් ඇති වෙන්නේ හිතට කුළුඳුල්ල එන. ඒ ඇති වෙන ආදරය එකපාරටම මකා දාන්නත් බෑ. ගොඩාක් මතකත් එක්කලා තමයි ජීවිතේ පළවෙනි ආදරය අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒ පළවෙනි ආදරේ හැමෝටම හම්බ වෙන්නෙත් නෑ. ඒ ආදරේ හැමෝ ළඟම ඉන්නෙත් නෑ. ඒ වගේම පළවෙනි ආදරය මුළු ජීවිතේම කරගත්ත මිනිස්සුත් අපි අතර ඉන්නවා. ඉතින් මේකෙදි බලාදුර හිඳ කතාන කරම සුසුම් පපුවට හිර කිරීම ගොඩාක් දුරට ගොඩාක් කෙනෙකුට හිතන්න පුළුවන් සංවේදීම දෙයක් තමයි මේ කතා කරන්නේ. ගොඩාක් ආදරය කරලා තියෙන කට්ටිය මාත් එක්ක එකඟ වෙනවා ඇති. අපි ආදරය කරන කෙනා දවස් 2ක් 3ක් කතා නොකර ඉන්නකොට අපිට ගොඩක් වේදනාවක් දැනෙනවා. ඒක ඇත්තටම හිතා ගන්නත් බැරි, කාටවත් කියා ගන්නත් බැරි වේදනාවක්. ඉතින් සදාකාලිකව අපෙන් වෙන වෙච්ච කෙනෙක් දකින්නකොට එයා ඈත් වෙලා ඉන්න බව දැනනකොට අපිට කොච්චර දුකක් දැනෙනවද? ඉතින් මේකෙදි කියනවා එයාව දැකලා එයාගෙන තියෙන ආදරේ හිතේ හිර කරගෙන එක සුසුමින් ඒ තියෙන වේදනාව අයින් කරන්න කියලා. ඉතින් අපි ඉක්මනටම යමු ඊළඟ වර්ස් එකට. අස්පනා පිට බිඳුණු හීනක ලොවට රහසින් සැරිසැරීම හිත් පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනක නිදිවැරීමය. ඉතින් ගොඩක් අය මේ කියනවා ඇති, ගොඩක් අය හිතනවා ඇති මේ ගීතයත් එක්කලා බලනකොට මේ සයනක නිදන්න ඒ කියන්නේ ඇඳක නිදාගෙන මේ හිතන කතන්දරයක් කියලා. එහෙම වෙන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි සයනය කියන්නේ වෙනත්ම දෙයක්. ඉතින් මම පොඩ්ඩක් ගීතය පොඩ්ඩක් මුමුණලා ඔයත් එක්කලා මේ පද පෙළිවල පොඩ්ඩක් අන්තර්ගතයි. හැබැයි මම මේ කියන්නේ මට දැනෙන දේ, මට හිතන දේ, මගේ හදපතලෙන් එන දේ, හිතට දැනෙන දේ මේක තමයි මේ ගීතයෙන් කියන දේ තමයි මම හැම වෙලෙම ඔයාලත් එක්කලා ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේක උදෙක්ම ගීතය ලියපු කෙනාගේ අදහසවත් එහෙම නැත්නම් වෙනත් ඒ අදාළ පාර්ශවයන්ගේ අදහසවත් නෙමෙයි, මට දැනන අදහස. මම හිතනවා ඔවුනුත් යම් කිසි දේවල් වලට එකඟ වෙයි කියලා. ඉතින් මම හිතනවා මේ වෙනසටහන බලන, මේ වීඩියෝ එක බලන ඔයාලත් මගේ මේ යම් අදහස් වලට එහෙම නැත්නම් මේ සම්පූර්ණ අදහස් වලට එකඟ වෙයි කියලා. අස්පනා පිට බිඳුණු හීනෙක ලොවට රහසේ සැරිසැරීමය හිත් පුරා විඳී නටවරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය. මේක අස්පනා පිට බිඳුණු හීනෙක ලොවට රහසේ සැරිසැරීමය හිත් පුරා හිඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය. ඉතින් මං කලින් කිව්වා මේකේ සයනය කියන දේ මං අර්ථ ගන්නන්නේ වෙනස් විදිහකට. සයනය කියන්නේ ඇත්තටම ආදරය. අස්පනා පිට බිඳුණු හීනෙක ලොවට රහසේ සැරිසැරීමය. ඔහුට ඇයට ඒ ආදරේ නැතිලා මේ වෙනකොට ඔහුට ඒ ආදරේ, ඇයට ඒ ආදරේ නැති වෙලා. ඉතින් ආදරය කරන්නේ කොහොමද? ඇයට කරදරයක් නොවෙන්නත් ඕනේ, ඔහුට කරදරයක් නොවෙන්නත් ඕනේ. මේ කතා කරන, මේ අදහස දක්වන, එහෙම නැත්නම් මේ හිතන, මං හිතනවා කියන්නකො මේ අදහස් ටික. මේ මට මගේ පෞල් ජීවිතයට, දැන් තියෙන ජීවිතයට ප්‍රශ්නයක් නොවෙන්නත් ඕනේ.
හැබැයි ඇයට තියෙන ඔහුට තියෙන ආදරය කරපු ඒ ආදරය අමතක කරන්නත් බෑ. ඒ ආදරය නැති කරලා දාන්නත් බෑ. ඉතින් කොහොම හරි ඒ ආදරේ හිත ඇතුලේ තියාගෙන ඒ දකින්න වාරයක් පාසා දැනෙන ආදරය ඇය ගැන හිතන පාස ඇය ගැන හිතන වාරයක් ගානේ දැනෙන ආදරය හිත ඇතුලේ මුළු ලෝකෙටම හොරෙන් ඉදින්න Tamanට පුළුවන්. ඔයාට වුණත් පුළුවන් ඔයාගේ ඒ ආදරේ අමතක කරන්න. බැරි නම් හිත ඇතුලේ තියාගෙන ඒ ආදරේ විඳින්න. ඒකට කාටවත් තහංචි දාන්න බෑ. තමන්ගේ හිත තමන්ට පුළුවන් කාටවත් ඒකෙන් කරදරයක් වෙන්නේ නැත්නම් තමන්ගේ ළඟින් ඉන්න කට්ටියට කරදරයක් වෙන්නේ නැත්නම් ඒ ආදරේ ලස්සනට විඳින්න. මේකද කියන හිත පුරා විඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදි වැරීමය. ඇත්තටම ඇය හිටියනම් ඇත්තටම ඔහු හිටියනම් ඔහු මගේ කරගන්න පුළුවන් වුණා නම් ඇය මගේ කරගන්න පුළුවන් වුණා නම් මම හිත පුරා ආදරේ විඳිනවා. දැන් මේ සාමාන්‍ය සයනයට වෙලා එහෙම නැත්නම් ඇඳට වෙලා මම නිදි වරන්නේ මට ඒ ආදරේ නොලැබුණ නිසා. හරිද? ඇය මා ළඟ හිටියනම් මේ මන් ළඟ ඉන්න ඇඳේ ඇය එක පැත්තකින් ඉන්නවා. ඒ වගේම ආදරේ නැමැති සයනේ ආදරේ නැමැති ඇඳේ අපි දෙන්නම එකට ඉන්නවා. එහෙමනම් මෙහෙම තනියෙන් මම තනිම කන්නේ එහෙම නැත්නම් නිදි මරන්නේ ඇය නැතුව ඇය ගැන හිතා මං නිදි මරන්නේ මේ විදිහට. ඒක තමයි අදහස. මම මේකේ අදහස් දෙකක් ගන්නවා සයනී කියන එකට. ආදරේ නම් වූ සයනය එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි නිදා ගන්න අපේ ඇඳ ඒ අදහස් දෙකම මම මේකට ඇඳා ගන්නවා මට හිතන විදිහට. මොකද ඇඳේ ඉඳලා ඇය ගැන ඇයගේ අතීතය සාමාන්‍යයෙන් ඇය ගත කරපු ජීවිතය ඔහුත් එක්කලා ගත කරපු ජීවිතය ඔහු ඇයත් එක්කලා ගත කරපු ජීවිතය ඒ දේ තමයි ඔහු කල්පනා කරන්නේ. ඒ වගේම තව දෙයක් තමයි ඒ දෙන්න වෙන්නුන මතකයන් ගැන පුන පුනා සිහියට එනවා. මතක් කර කර අඳන්න පුළුවන් හිත ඇති. මේ දේ තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් ඊළඟ වර්ස් එකට යනවා. අවසාන වර්ස් එකට ළඟ හිඳන් ආදරෙන් මිමුණු පැරණි පෙම්බස් සිහි කිරීමය. පන පිටින් මුළු සිරුර දම්දී එකම හිතකට ලොබ බැඳීමය. මේක ඇත්තටම ලස්සනට කියනවා ළඟ හිඳන් ආදරෙන් මිමුණු පැරණි පෙම්බස් සිහි කිරීමය. කලින් කිව්වා කලින් වර්ස් එකෙත් පොඩ්ඩක් මේ වර්ස් එකේ තියෙන දේවල් ඇඳ අරගෙන කිව්වා. මම ඊළඟට මේ වර්ස් එකේ ලස්සනට ගලප්පලා කියන්නම් මේ සම්පූර්ණ ගීතයේ අදහස. ඊට කලින් මම චුට්ටක් මොනවන්න මට අවස්ථාවක් දෙන්න ආදරණීය විදිහට ඔයාලගෙන් ඉල්ලනවා. ළඟ ඉඳන් ආදරෙන් මිමිනුව පැරණි පෙම්බස් සිහි කිරීමය. පන පිටින් මුළු සිරුර දන්දී එකම හිතකට ලොබ බැඳීමය. ඇත්තටම මේක පූජනීය ආදරයක් ගැන කියන කතන්දරයක්. අපිට කෙනෙක්ව අතාරින්නත් බෑ. එයාව ළඟින් තියාගන්නත් බෑ. ලොකු ප්‍රශ්නයකට මැදිලා ඉන්න කෙනෙක්. හැබැයි ඔහු ඇයට යන්න දීලා හැබැයි ඇයගේ මතකයන් ඇත් එක්ල ජීවත් වන කාලයක් තමන් ළඟ තියාගෙන ඇයගේ ශරීරයෙන් තමයි යාට යන්න දීලා තියෙන්නේ. ඒකයි මේකද කියන්නේ පන්න පිටින් මුළු සිරුර දන්දී එකම හිතකට ලොබ බැඳීම. හම්බෙච්ච පළවෙනි ආදරය ඇයට එක හිතින් ආදරය කරනවා තවමත්. හැබැයි ඇය දැන් මන් ළඟ නෑ. ඇය යන්න ගිහිල්ලා ඇයගේ ශරීරයේ මා ළඟ නැහැ. මාත් එක්කලා එක සයනේ නිදාගන්න ඇය දැන් නැහැ. ඇය වෙන සයනයක නිදාගන්න වෙන කෙනෙක් එක්ක. ඇය දැන් යන්න ගිහිල්ලා. හැබැයි ඇයගේ සිරුර විතරයි ගිහිල්ලා තියෙන්නේ. ඇයත් එක්කලා මං අතීතයේ ගත කරපු කාලේ, ඇයත් එක්කලා මං විඳපු ජීවිතය, ඇයත් එක්කලා
රණ්ඩු දබර වෙච්ච දේවල්. ඒ වගේම ඇය මාව දාලා යන්න තරමට වුණ සිදුවීම් හැම දෙයක්ම මම මතක් කරනවා. හැම දෙයක්ම මගේ මතකෙට එනවා. හැබැයි ඇය දැන් යන්න ගිහින්. ඇයගේ සිරුර මම දන් දුන්නා. ඇයට යන්න දුන්නා. හැබැයි ඇය ගියාට ඇයත් එක්කලා ගත කරපු ජීවිතේ ඒ සොඳුරු මතක සොඳුරු අතීතය දැන් මා ළඟ තියෙනවා. ඇත්තටම මේක නම් පූජනීය ආදරයක්. මෙහෙම තමයි හැමෝම හිතන්න ඕනේ. ඉතින් ආදරය කරන අපි හැමෝම ඒ ආදරය සදාකල් අපිත් ළඟ තියාගන්න උනන්දු වෙනවා වගේම ඒ ආදරය කවදා හරි මොකක් හරි ප්‍රශ්නයක් මත අපෙන් ඈත් වෙන්න ඉල්ලුවොත් ඇයට ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. හැබැයි ඇයගේ ගෞරවය රකින්න ඕනේ. ආදරය කරපු කාලයේදී ආදරයේදී කරපු කැපකිරීම හැම දෙයක්ම මතක තියාගෙන ඇය වෙනුවෙන් ජීවත් වෙන්න, ඇය වෙනුවෙන් ලස්සන ජීවිතයක් හදාගන්න. ඒ වගේම ඇය අමතක කරන්න බැරි නම් හිත යටින් ඇයට ආදරය කරන්න පුළුවන් අපි හැමෝටම. ඉතින් අපි අද ලස්සන ජීවිතය අපි හැමෝටම ගන්න පුළුවන් ආදර්ශමත් ගීතයක් අපේම කරගෙන අහන්න පුළුවන් නිදහසේ කන් දෙකට ඉයර්ෆෝන් දෙකක් ගහලා නිදහසේ අහන්න පුළුවන් ලස්සන රස විඳින්න පුළුවන් අදහසක් එක්කලා අදහස් ගොඩක් පිරුණ ගීතයක් ගැන තමයි කතා කරේ. ඇත්තටම ගොඩක්ම ලස්සනයි. ඒ කටහඬ ගොඩක් ලස්සනයි ගායකයාගේ. ඒ වගේම පද රචනාව, සංගීතය ඒ හැම දෙයක්ම පර්ෆෙක්ට්. ඇත්තටම ලස්සනයි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. TV0 YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරන්න දැම්මෝ ගිහිල්ලා ලස්සන වීඩියෝ ටිකක් නිර්මාණය වෙනවා. යලි යලිත් මම ඔයාලට කියනවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ඉදිරියට බලාපොරොත්තු වෙනවා. මොනවම හරි දේවල් මම මේ කරන වීඩියෝ වලට, අපි කරන මේ වීඩියෝ වලට, මේ වැඩසටහනට මොනවා හරි දේවල් තව එකතු කර ගන්න කියලා ඔයාලගේ අදහසක් දෙන්න කැමති නම් අපි ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඒ අදහස ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න අපිට. අපේ YouTube channel එකට ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න. ඉතින් අදට වැඩසටහන අවසන් කරනවා. subscribe කරලා නම් subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. ඊළඟට ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ලස්සන ගීතයක් වෙන්නත් පුළුවන්, ලස්සන චිත්‍රපටයක් වෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම review කරන්න බලාපොරොත්තු වෙනවා. ලස්සන විදියට, ආදරණීය විදියට ගිහිල්ලා යන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.